හෙලෝ වෙල්කම් ටු මයි YouTube channel. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ අපේ වගාවේ පැලවලට නයිට්‍රජන් ඌනතාවය නිසා ඇතිවෙන ඌනතා ලක්ෂණ වගේම ඒ සඳහා නයිට්‍රජන් අධිකම දියර පොහොරක් සතයක්වත් වියදම් නොකර හදා ගන්නා විදිහ. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර අවසාන වෙනකම් බලන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඒත් එක්කම මගේ channel එක subscribe කරලා වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. අපි මුලින්ම කතා කරමු මේ නයිට්‍රජන් ගස් වලට අඩු වුණාම එයාලා අපිට දෙනින්කි මොනවද කියලා. පළවෙනි එක තමයි අපේ පැලවල කොළ කහපාට වෙන එක. මේක පටන් ගන්නෙ පැහුණු කොළ වලින්. ඒ කිව්වේ මෝරලා තියෙන කොළ වලින්. තව කාරණයක් තමයි කලින්ට වඩා ගස්වල කොළ කුඩා වෙනවා. ඒ කියන්නේ ගස්වල වර්ධනය අඩු වෙනවා. ඒ වගේම ගස්වල අතුශාකා අඩුවීමත් එක් ලක්ෂණයක්. අපි මේකට විසඳුමක් විදිහට නයිට්‍රජන් අඩංගු කාබනික දියර පොහොර ගස්වලට එකතු කරන්න ඕනි. මට මගේ ගෙවතු වගාවේ හිතා ගන්නවත් බැරි විදිහේ ප්‍රතිඵල අරන් ආපු දියර පොහොර එකක් තමයි වැටමාර කොළ එක්ක අමුගොම කලවම් කරලා හදන දියර පොහොර එක. මේ වැටමාර කොළවල නයිට්‍රජන් ප්‍රතිශතය 2%ත් 4% අඩංගුයි වගේම පොටෑසියම් හා පොස්පරස් වල පෝෂණ ගුණ තියෙන නිසා ගස්වල වර්ධනය වේගවත් වෙනවා. මේ මගින් මුල් ශක්තිමත් වෙන නිසා පසේ තියෙන අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ඉතා හොඳින් පසට උරා ගන්න නිසා වැඩි ඵලදාවක් අපිට ලබා ගන්නත් පුළුවන්. අපි දැන් බලමු මේ දියර පොහොර එක ගෙදරදීම හදා ගන්න විදිහ ගැන. ඔයාලට ලේසි වෙන්නත් එක්ක අවශ්‍ය කොටස් මම ග්‍රෑම් ගානින් කියන්නේ නැතුව ඔයාලා තෝරගන්න භාජනයේ ප්‍රමාණය අනුව ගන්න ඕන විදිහ මම කියන්නම්. මෙතනදී භාජනයේ ප්‍රශ්නයක් නැහැ. ඒ භාජන ලීටර් 2ක් වුණත් ලීටර් 10ක් වුණත් ඔයාලගේ වගාවට ඇති වෙන්න පොහොර හදා ගන්න පුළුවන් භාජනයක් ගත්තාම ඇති. වැටමාර කොළ සහ දඬු මේ වගේ පොඩි පොඩි කෑලි වලට කපා ගන්න ඕනි. දැන් භාජනයෙන් 4න් එකක් මේ වැටමාර කොළ වලින් පුරව ගන්න. ඒකටම අනිත් ප්‍රමාණයට හරියන්න වතුර එකතු කරගන්න. විශේෂයෙන්ම වතුර එකතු කරගනිද්දී මේ වගේ අඟලක දෙකක ප්‍රමාණයක් භාජනයේ ඊට තියන්න. අපිට මෙතනදී අමුගොමත් ඕනේ. අමුගොම දාන්නේ සුත්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න. ඔයාලට අමුගොම හොයාගන්න නැත්නම් මේ වෙනුවට කාබනික පොහොර උනත් යොදා ගන්න පුළුවන්. අමුගොම සාමාන්‍යයෙන් වතුර ලීටර් 5කට ගොම යෝගට් කෝප්පයක් 2ක් වගේ දාගන්න. ගොම ප්‍රමාණයෙන් වැඩි වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ඔක්කොම ටික වතුරත් එක්ක හොඳට කලවම් වෙන්න මිශ්‍ර කරගන්න. මෙතනදී විශේෂම දේ තමයි අපි මේ දියර එක හොඳට සීල් වෙන්න වහගන්න ඕනි. මොකද නැත්තම් මේකට මැස්සෝ ගිහිල්ලා බිත්තර දාලා පණුවෝ වෙන්න පුළුවන් හින්දා. අපි මේක දවස් 2කින් දෙකටවත් කැලැත්තීමක් සිද්ධ කරන්න ඕනි. එතකොට තමයි මේක ඇතුළේ ජීවත් වෙන සූත්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඉක්මන් වෙන්නේ. දවස් 14න් උනත් අපිට මේ දියර පොහොර එක වගාවට එකතු කරන්න පුළුවන්. ඔයාලට මේක දවස් 21ක් වගේ කාලයක් කල් තියා ගන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් හොඳයි. එතකොට මේ පොහොර එකෙන් කිසිම දුර්ගන්ධයක් එන්නේ නැහැ. අපි දැන් බලමු මේ පොහොර එක වගාවට එකතු කරද්දී මොන අනුපාත වලින්ද ගන්න කියලා. මේ දියර පොහොර එකෙන් කොටස් එකකට වතුර කොටස් එකක් දාලා මේක තනුක කරගන්න. ඒ කිව්වේ දියර පොහොරෙන් බාල්දි එකක් නම් වතුර බාල්දිත් එකක්. සාමාන්‍යයෙන් දවස් 14කටත් වඩා පොඩි පැලවලට නම් මේකෙන් කොටස් එකකට වතුර කොටස් දෙකක් දාන්න. මල් බාල්දියක් වගේ පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් මේ මිශ්‍රණය පෙරලා ගන්න. නැත්තම් මේ සිදුරු වල රොඩු හිර වෙන්න පුළුවන්. දැන් බලමු මේ දියර පොහොර එක පාවිච්චි කරන්න ඕනි කොච්චර කාලයකට වතාවක්ද කියලා. අනිවාර්යෙන් මේ පොහොර එක සතියකට වතාවක් දාන්න ඕනි. එහෙම වුණොත් අපිට හොඳින් වැඩුණු සාර්ථක වගාවක් ලබා ගන්න පුළුවන්. මේකෙදි තව වැදගත්ම දෙයක් තියෙනවා. මේ දියර පොහොර එක අපිට පත්‍ර වලට ස්ප්‍රේ කරන්නත් පුළුවන්. මෙතනදී හොඳම වෙලාව තමයි උදේ 8-10 අතර කාලේ. ඒ වෙලාවට තමයි පත්‍රවල පූ ටික හොඳින් විවෘත වෙලා තියෙන්නේ. විශේෂම දේ තමයි පත්‍රවල මීදුම වගේ හිටින්න ස්ප්‍රේ කරන්න ඕනි. නයිට්‍රජන් දියර පොහොර එක ගැන මගේ අත්දැකීමුත් එක්ක ඔයාලා එක ගොඩාක් තොරතුරු මම කතා කරා.
ඉතින් මට මග ඇරුණු ඔයාලට දැනගන්න ඕන කාරණා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒවට විසඳුම් මං අනිවාර්යෙන් අරන් එනවා. මේ දීර්ඝපොර එක හදලා ඔයාලගේ අත්දැකීමුත් මාත් එක්ක බෙදා ගන්න කියලා මං ආරාධනා කරනවා. ගෙවතු වගාව සම්බන්ධ තවත් මේ වගේ වීඩියෝ බලන්න මාව subscribe කරලා තියාගන්න.